ස්පාසුවක් නොවැතිව හැල්මේ දුවන ජීවිතයට අපූරු මානසික විවේකයක් ලබාගන්නට මහෝපකාරී වන නැවතුමක් පිළිබඳවයි අද අපේ සංචාරය. මේ දී දහර මත බෝට්ටුවෙන් සවාරයක් යන සංචාරකයෙකුට මෙම මධ්‍ය පිහිටා ඇති දූපත ප්‍රධාන නැරඹුම් ස්ථානයක් ලෙස තෝරා ගනු ලබනවා. මෙම ප්‍රදේශයට ආවැනික තුරුලතා සහ සියතුන්ගේ නිජබිමක් බවට මෙම කුඩා දූපත පත්ව තිබෙනවා. මේ හේතුවෙන් එම දූපත නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණයද ඉහළ අගයක් ගනු ලබනවා. තිස්ස වැවේ සිසිල් ජල දහරක පාස විඳගන්න යන ඔබත් මේ දූපතට යන්න අමතක නොකරන්න. තිස්සව යෙදීම සිදුව ඇති ශතවර්ෂය 3 වැනි ශතවර්ෂය දක්වා ඈතකට දිව යනවා. මෙම වැව ඉදිකිරීම සිදු කර ඇත්තේ රුහුණු රටේ රජකම් කළ මහානග රජතුමා විසිනුයි. භූමි ප්‍රමාණයෙන් අක්කර 652ක පමණ වපසරයකින් සමන්විත වන තිස්සව 1971 වර්ෂයේදී නැවත ප්‍රතිසංස්කරණයකට ලක්ව තිබෙනවා. මෙම ප්‍රදේශයේ වෙසෙන බෞද්ධරයකගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන්නේ ගොවිතැනයි. බතබුලතින් සරුසාරව අටකොටු පුරවන්නට තිස්ස වැවේ නීල දෙවර දක්වන මෙහෙවර අතිමහත්. තිස්ස වැවේ වැව් බැම්ම මත දිතුලන තුරුලතා තිස්සවට අපූර්ව චමත්කාරයක් එක්කාසු කරනු ලබනවා. කතරගම වන්දනාවේ යන ගමනකදී තිස්සමාරාම ප්‍රදේශයේ පිහිටි මෙම තිස්ස වැවෙන් පැන් පහස විඳගන්නට කිසිවකුත් අමතක කරන්නේ නැහැ. දුර ඇතින් පෙනෙන්නේ වැඩසිටි කන්ද මනනම් කඳු පන්තියයි. වැවට පිළිපන් අයකුට දෙපර වැව යටාල චෛත්‍යය, මැණික් චෛත්‍යය සහ තිස්ස චෛත්‍යය මුණගැහෙනවා. එම දසුන බෞද්ධයෙකුට අපූර්ව ආගමික හැඟීමක් ඉස්මතු කරනු ලබනවා. මේ වැවේ බෝට්ටු සවාරයක් යන ගමනකදී අපේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳ සිතනය කරන්නේ ඉතා මනනම් අභිමානයක්. අපේ පෙර රජදරුවන් පිළිබඳ අපරිමිත ආදරයක්.